ඒක ගාණක්වත් නෑ වගේ. ඔයාට ඔයා කරමින් ඉන්න වැඩේ කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්තම් ඔයාට දැන් අර ගොඩාක් වෙලාට අපි ආසයිනේ ලොකු ධනයක් ඇතුව ජීවත් වෙන්න. ඒ ධනය පාලනය කරන්න ඔයාට බෑ. ඔයාට ඔයාගේ හැඟීම් පාලනය කරන්න බැරි නම්. ඒ හින්දා ඔයාට තියෙනවා නම් එහෙම ලොකු අරමුණු ටිකක් යම් මට්ටමක ආර්ථික තත්ත්වයක් ඇතුළේ ජීවත් වෙන්න. ඒකට කලින් ඔයාගේ ඉමෝෂන් සෙල් කරන්න පුරුදු වෙන්න. ඉමෝෂන් සෙල් කරාට පස්සේ තමයි ෆයිනෑන්ස් නැත්තම් සල්ලි කියන එක හැන්ඩල් කරන්න පුළුවන් වෙන්නේ. පළවෙනිම කාරණාව ආරක හෙන ගැහුවත් දැන් ওই සමහරක් වෙලාවට ඕගොල්ලෝ මේ පොඩි දේවල් වලට දැන් මේ කාලේ මං කියන්නේ කොච්චර පොඩි දේවල් වලට හිතමින් තරහ ගනිමින් දුක් වෙමින් අඬමින් එහෙම ඉන්නවද? ඔයකට ඔය ලක්ෂණ වලට අර වගේ සාර්ථකත්වයක් දරා ගන්න බෑ. ඒ සාර්ථකත්වය දරා ගන්න ඔයා ඉමෝෂන්ස් මාර විදිහට හැන්ඩල් කරන්න පුළුවන්. කොච්චර දුක හිතෙන දේවල් වුණත් කොච්චර තරහ යන දේවල් වුණත් ඒක වගේ ප්‍රොෆෙෂනල් වැඩේට අදාළ කරගන්න නැතුව පර්සනල් ලයිෆ් එක පුපුරලා ගිනි අරන් තිබුණත් ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ ඔයා කරමින් ඉන්න වැඩේ අංශු මාත්‍රේ බලපෑමක් වෙන්න තියෙන කරන්න පුළුවන් නම් අන්න ඒ වගේ ක්වොලිටියක් ඕන වෙනවා. අර සාර්ථකත්වය ඔයා ටොලරේට් කරන්න නම්. එහෙම නැතුව සාර්ථකත්වය දරා ගන්න බෑ. ඉමෝෂන්ස් හැන්ඩල් කරන්න ඔයාට බැරි. ඊළඟට වැරදි වෙන්න පුළුවන් කියන එක මම කියවන්නේ. distractions focus say no. ඊළඟට යන අවුරුදු ගාන තුල විවිධාකාර ඕගොල්ලෝ මේන් ෆෝකස් එකෙන් අයින් කරන විවිධ දේවල් හම් වෙන්න පුළුවන්, මිනිස්සු වෙන්න පුළුවන්, ඒ කියන්නේ යාළුවෝ වෙන්න පුළුවන්, ඔයාගේ නරක පුරුදු වෙන්න පුළුවන්, විවිධාකාර distractions එක එක ඒවා හැදෙන්න පුළුවන්. ඕක තමයි ඊළඟ කාල සීමාව තුළ මේක වරදිනව නම් වරදින්න තියෙන ප්‍රධානම තැන. එතකොට ඕගොල්ලන්ට දැනට උනත් තේරෙනවා ඇති පිටිපස්ස ඇරලා බැලුවම මේ පහුගිය අවුරුදු දෙකමාර හෝ දැන් ඕගොල්ලෝ කණදෙනුවෙන් කරමින් ඉන්න කාලය ඇතුලේ ඔයාලට කොච්චරනම් දේවල් මෙන්න මේ දේවල් නොකරනම් අද මට මෙහෙම ඉන්න තිබුණා වගේ හිතන පසුතැවීම් කොච්චරක් ඇද්ද කියලා. ඒ වගේ ඉගෙන ගන්න. ඒ distractions ඊළඟට තියෙන අවුරුදු 10 ඇතුළෙත් ඔයාගේ ලයිෆ් එකට එන්න දුන්නොත් ඔයා මේ අද ඉන්න struggle එකේම තමයි අවුරුදු 10ට පස්සෙත් ඉන්නේ. කොච්චරනම් හිතුවද කියන්නකෝ ඒ ලෙවල් වල වැඩ කරනවා අරම කරනවා මේම කරනවා දැන් නම් හරියට වැඩ කරනවා දැන් නම් හරියට වැඩ කරනවා ආයෙ දැන් නම් හරියට වැඩ කරනවා කිය හිතනවා මේ මාසෙ නම් හරියට වැඩ කරනවා කියලා හිතනවා ඒත් අර ඔයාගේ තිබුණ වටපිටාව තියෙන distractions එක යාළුවෝ වෙන්න පුළුවන් ෆෝන් වෙන්න පුළුවන් එක එක ඔය නිකන් කියවන නම් මනම් ඒවා වෙන්න පුළුවන් විවිධාකාර ඒවා වෙන්න පුළුවන් නරක පුරුදු නම් මනම් වෙන්න පුළුවන් එව්වා ඔයාව සම්පූර්ණ ට්‍රැකින් අයින් කරනවා ඊළඟ අවුරුදු ගාන ඉතාම පරිස්සමෙන් තමන් වටේ ඉන්න මිනිස්සු ටික හරියට තෝරගන්න ඒ වටේ ඉන්න මිනිස්සු එකතු වුණාට පස්සේ උන් කතා කරන්නේ වෙන මිනිස්සු කරනම් අරූට වෙච්ච දේ කරනම් මූට වෙච්ච දේ කරනම් අර නිකන් වෙන කොහේ හරි ආතල් එකක් ගන්න කොහේ හරි රවුමක් යන එකක් ගන්නම් කතා කරන්නේ විනෝද වෙන මොකක් හරි දෙයක් ගන්නම් උන් කතා කරන්නේ ඒ වගේ උන් ආශ්‍රය කරන්න එපා ඊළඟ අවුරුදු 10ට ඊළඟ අවුරුදු 10ට ඔයාට ආශ්‍රය කරන්න හම්බ වෙන මිනිස්සු හැමතිස්සෙම උන් ඉන්නේ ඩෙඩ්ලොක් ෆෝකස් එක වෙන්න ඕන උන්ගේ අරමුණු සම්බන්ධව උන් කතා කරන්න ඕනේ කොහොමද ඊළඟ මැච් එක ගහගන්නේ උට වැඩ ඇතුලේ තියෙන ප්‍රශ්න මොනවද ඒ ප්‍රශ්න වලින් ඌ කොහොමද ගැලවෙන්නේ ඌ මොනවද ඒකට හදාගන්න අර එහෙම කන්වර්සේෂන්ස් තමයි හරි හමන් ඒ කමියුනිටි එකක් ඇතුලේ යන්න ඕනේ ඒ කියන්නේ ආතල් එකට ආශ්‍රය කරන යාළුවෝ නම් මනම් ඒව ඕන තරම් ඉන්නවා නමුත් ඔයා හරියට යාළුවෝ විදියට හරියට මිනිස්සු විදියට තමන්ගේ ළඟින් ආශ්‍රය කරන මිනිස්සුත් එක්ක යන කන්වර්සේෂන්ස් ඒ වගේ රිච් කන්වර්සේෂන්ස් රිච් කියන්නේ සල්ලි තියෙන කෙනෙක් නෙවෙයි ඒ වගේ අර පුහු දේවල් නැති තේරුමක් තියෙන දේවල් තියෙන කන්වර්සේෂන්ස් වෙන්න ඕන අර එක එක අය කුණු කතා කර ඉන්න එක අර මේ වෙච්ච අර වයි මේ වයි කිසි තේරුමක් නැති දේවල් කතා කරන මිනිස්සුන්ට ඔයාගේ ලයිෆ් එකේ තියෙන ඉඩ ඊළඟ අවුරුදු කිහිපය තුළ අනිවාර්යෙන් අඩු කරන්න ඊට පස්සේ මෙන්න මේක හරි හැමම මිනිහෙකුටම මමද ඇතුළුව මේ ලෝකේ සාර්ථකයි ඔයා විශ්වාස කරන උපරිම මිනිහාද දක්වා හැම මිනිහෙකුටම තමන් ලැජ්ජ වෙන තැන් තියෙනවා තමන්ට බැරි වෙයි කියලා හිතෙන තැන් තියෙනවා තමන්ට ඇත්තටම බැරි වුණ තැන් තියෙනවා තමන් ගැන සැක තියෙනවා ඒ කියන්නේ අපි අනිත්‍ය උන්ට කියන්නේ අපිට එහෙම හිතෙනවා කියලා මම කියන්නේ හැම මිනිස්සෙක්ගේම ලක්ෂණයක් මම කියන්නේ ඒ අපි එච්චර පාතයි වගේ අපිට සමහරක් කරලා හිතෙනවා ඒක අනිත් උන්ට කියනවත් ලැජ්ජයි කියලා හිතු පොඩ්ඩක්වත් එහෙම නැතුවද කියලා අපිට හිතෙන්නේ හැබැයි හැම මිනිහම තමන්ට කරන්න පුළුවන් නරකමම ලෙවල් එකට තමන්ව සැක කරනවා. තමන්ට බැරුව ඇති මෝඩයෙක් වගේ කියලා හැම මිනිහෙක්ම හිතනවා. ඒක ගොඩක් වෙලාවට ඕගොල්ලන්ගේ ලෙවල් එකේදී ඔයාලා විශ්වාස කරන්නේ ඔයාලා තාම ළමයි නිසා. හැබැයි දැන් අපි එක දේවල් කර ඉස්සරට අපි බලාපොරොත්තු වෙනනේ එහෙම නැතුව ඇති කියලා. එහෙම නැත්තේ නෑ. හැම එකාටම උපරිමම සාර්ථක මිනිහා දක්වා තමන් ගැන සැක හිතනවා. තමන් ගැන යටින් හිතනවා තමන් ගැන පහත් කරලා හිතනවා තමන් මෝඩයි කියලා හිතනවා තමන්ට බැරි වෙයි කියලා හිතනවා තමන්ට හරි ගියපුවා කනාවට හරි ගියපුවා මකට හරියට මේවා කරන්න ගියොත් නම් බෑ උන්ට දෙන්න හොඳ නෑ මට බෑ කියලා ඒ වගේ හිතන ඔන්න ඕක හැම මිනිහෙකුටම තියෙනවා මේ වෙලාවෙ ඉඳන් ඔයාලට ඇති හැබැයි එකම දේ ඒකෙන් කිසිම දෙයක් කියවෙන්නේ නෑ පොඩ්ඩක්වත් ඒවා හිතන්නේ නැතුව ඒවා හැමෝටම තියෙන සාමාන්‍ය ලක්ෂණ කියලා හිතාගෙන වැඩ කරන්න පටන් ගන්න ඔයාලා ගොඩාක් වෙලාවට ඔයාලගේ අවුල් කියලා හිතන බහුතරයක් දේවල් පොදු ලක්ෂණ. හැබැයි ඒවා කවුරුත් කාටවත් කියන්නේ නැති හින්දා හැමෝම එක තම තමන්ගේ හිතේ ප්‍රශ්නයක් කරගෙන ඒකත් එක්ක හින ස්ට්‍රගල් එක ජීවත් වෙනවා. ඒතර ඒක මේවා කරගන්න පසුතැවීම මන ඔක්කොම තියෙනවා. සමහරක් කෙනෙකුගේ පසුතැවීම මත නතර වෙලා ඉන්නවා. සමහරක් කෙනෙකු කාගෙන වැඩ කරනවා. ඒක තමයි වෙනස. මේ මට්ටමට යන්නේ.
ඊළඟට මේ ඊළඟට තියෙන අවුරුදු 10 ළමයි බැලන්ස් කරනවා කියන එක 100%ක් කරන්න බෑ. හැමදේම බැලන්ස් කරනවා අර පැත්තයි මේ පැත්තයි ලයිෆ් එක හැම පැත්තම බැලන්ස් කරන එක. ඊළඟ අවුරුදු 10 සාමාන්‍යයෙන් ඒක කරන්න අමාරුයි. ඔයාලට ප්‍රයොරිටයිස් කරන්න වෙනවා. ප්‍රමුඛතානුපිළිවෙලක් දෙන්න වෙනවා. හිතන්නකෝ මේ සතියේ යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යන්නත් තියෙනවා. කැම්පස් එකේ මොකක් හරි ඉවෙන්ට් එකක් ඕගනයිස් කරන්නත් තියෙනවා. ඔයා මොකක් හරි පාර්ට් ටයිම් කරන ජොබ් එකක වැඩකුත් තියෙනවා. එක්සෑම් එකක් තියෙනවා. ඒකට පාඩම් කරන්නත් තියෙනවා. ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා කියලා. ප්‍රමුඛතානුපිළිවෙලක් හදන්න ප්‍රමුඛතානුපිළිවෙලේ යටට ආවම ට්‍රිප් එක නම් යටටම එන්නේ. ඒ ට්‍රිප් එක යන්න බැයි නම් හොඳ ගෙලින් තියාගෙන ඒ ට්‍රිප් එකට යන්න බෑ කියන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේ මේ ඊළඟට තියෙන අවුරුදු 10 තේරුම් ගන්න ඔයාට දේවල් 100%ක් බැලන්ස් කරන්න බෑ. 80ක් 90ක් දුරට බැලන්ස් කරන්න පුළුවන්. හැබැයි ඔයාට කරන්න පුළුවන් දේ ප්‍රමුඛතානුපිළිවෙලක් හදලා ප්‍රයොරිටයිස් කරන එක. වැදගත්ම අනුපිළිවෙලට යන්න, වැදගත්ම මේ පල්ලෙහාට වැටෙන ඒවට ටයිම් එක සෙට් වෙන්නේ නැත්නම් කොන්ද ගෙලින් තියාගෙන බෑ කියන්න පුළුවන් එකෙක් වෙන්න. එහෙම නැත්නම් ඒ බෑ නොකියුව එක්කන පසුකාලීනව මැරණකම් පසුතැවෙන්න වෙන්න තමයි ඔයාට සිද්ධ වෙන්නේ. ඒ தত্ত্ব ඉතුරු කරගන්න එපා. බැරි දෙයට බෑ කියලා කියන්න. බෑ කියන්න පුරුදු වෙන්න හරියට. ඊට පස්සේ වැරදිනවට බය වෙන්න එපා. ඇවරේජ් මිනිහෙක් කියලා මැරෙන්න බය වෙන්න කියන්නේ. ඒක සාමාන්‍ය තියෙන කතන්දරයන්නේ. ඒකට අපි සමහරක් දේවල් කරන්න යන්න බයයි හරියන්නේ නැති වෙයි කියලා. දැන් මේ ඊළඟ තියෙන සති දවස් 8 සතියට නෙවෙයි දවස් 8 වැඩ කරනකොට යම් ළමයි ප්‍රමාණයක් ඉන්නවා. Tamanට වැඩ කරන්න තියෙන කාලෙන් භාගයක් විතර වෙලාව වැය කරනවා. බැරි වෙයිද කියලා බය වෙන්න. බැරි වුණොත් වෙන දේවල් ගැන හිත හිතින්න. ඒක ගැන මට ලකුණු කීයක් එයිද කියලා ගණන් හදන්න. මොකක්ද ඒ කරන වැඩේ තේරුම? එහෙම කරාම පුළුවන් වෙනවද? පොඩ්ඩක් නෑනේ. ඒකන හිතන විනාඩියක් පාවිච්චි කළාට වැඩ කරන්න පුළුවන් නම් පුළුවන් වෙන්නේ. ඒ හින්දා වරදිනවට බැරි වෙනවට බය වෙන්න එපා. වෙන දෙයක් වෙන්න කියලා වැඩ කරන්න. ඔයා බය වෙන්න ඕන දේ තමයි උත්සාහවත් තරපු නැති මිනිහෙක් විදිහට මැරෙන්නේ එක. ඇවරේජ් මිනිහෙක් විදිහට මැරෙන්නයි බය වෙන්න ඕනේ. එහෙනම් වරදීද හරියන්නේ නැති වෙයිද? ඒව ගැන හිත නතර වෙලා ඉන්න එපා. වරදිත් ඥානම් වැරදුන දෙන් අර කොහොම හරි මම මේක ඇදගෙන යනවා කියන මට්ටමින් ඉන්න වරදින්න බය වෙන්න එපා. මේක අතෑරලා දාන එකෙක් වෙන්න තමයි බය වෙන්න ඕනේ. කියන්නේ එන ජයග්‍රාහී මිනිස්සු කියලා කියන්නේ 아무තු જાතියක් නෙමෙයි. උන් තව එකපාරක් හරි තව පාරක් හරි try කරපු පරාජිතයෙක්. අර අපි කියන්නේ මොකක්ද ඒක කොහොමද කියන්නේ ආවන්නේ. ඔබ කියන විදිහකුත් ඕක තියෙනවා. හරියට මතක නැහැ සාමාන්‍යයෙන් කියමනක් වශයෙන් තියෙන්නේ විනර් කෙනෙක් කියන්නේ තව try කරපු ලූසර් කෙනෙක් කියලා. ජයග්‍රාහකයෙක් කියන්නේ නැවත නැවත උත්සාහ කරපු පරාජිතයෙක්. එච්චරයි ඒකේ කතන්දරේ. ඒ හින්දා හරියන්න හරි වරදින්න හරි කරන්න. ඊට පස්සේ වෙන දෙයක් වෙච්චා. ඒ මට්ටමට ඔළුව හදාගන්න. එහෙම නැතුව මේ ලොකු දේවල් කරන්න රෙන්ෙන් අමාරුයි. ඊට පස්සේ ඔයා යන ටයිම් ලයින් එකේ අනිත් මිනිස්සුන් එක්ක කම්පෙයාර් කරන්න එපා කියලා. ඒ කියන්නේ එක මිනිස්සෙක් සමහරක් වෙලාවට අවුරුදු 22කින් උට මොකක් හරි කනා සාංශය සෙට් වෙලා ඌ මාර සාර්ථක වෙන්න පුළුවන්. හැබැයි තව තැනක අවුරුදු තව මිනිස්සෙක් ඉන්නවා අවුරුදු 30න් විතර තමයි ඒ මිනිස්සුගේ වැඩේ පත්තු වෙන්න පටන් ගන්න. එහෙම වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යද? ඒ කියන්නේ ළමයි කිසිම දෙයක් වෙලා ඉවර නෑ. හරිද? අපිට යම් වෙලාවල් වල දැනෙනවා එන පල්ලෙහෙන් හිතනවා. අර ජැක්සන් ඇන්තනි කියලා තිබ්බ කතාව කිසිවක් සිදු වී අවසන් නැත සියල්ල සිදු වෙමින් පවතී කියන්නේ. ඒ කියන්නේ යම් කඩයින් වලදී අපිට දෙනවා ඔව් පැරදි වගේ. දැන් උදාහරණයකට Nvidia කම්පැනි එකනේ මේ වෙලාවේ ලෝකේ තියෙන වැඩිම සල්ලි තියෙන කම්පැනි එක Nvidia කම්පැනි එක. චිප් කම්පැනි එකක් සාමාන්‍යයෙන් වැඩේ පොඩි අදහසක් තියෙනවා. මම දන්නවා ඇති. ඔය මීට මාස ගානකට කලින් මතකද දන්නේ නැහැ. අර ChatGPT අනම්මනම් එක චීනෙන් මොකද්ද මන් දන්නේ නැහැ. DeepSeek කියලා AI එකක් එළියට දානවා කියලා එන්න නිවුස් එකක් ගියා. ඔය නිවුස් එක දවසේ ඔය මේ Nvidia ඒවා AI සම්බන්ධව ලොකු ඉන්වෙස්ට්මන්ට්ස් අරෙන්මින් කරන කම්පැනිස් ඒගොල්ලන්ගේ ෂෙයාර්ස් වැටෙනවා 117කින් 117ක් කියන්නේ බිලියන 689ක් දෝන් ඔහොම ගානක ඩොලර් බිලියන 689ක පාඩුවක් කියලා තමයි ඒක ගණන් හැදෙන්නේ. දැන් ඩොලර් බිලියන 6නේ 589ක් කරේ ඔය වගේ ගණන්. හරිද? 500 ගණනක් කර 500ක් විතර ඩොලර් බිලියන 500ක් ඒ පාඩු කරලා. ඩොලර් බිලියන 500ක්. ඔය කියන ඉලක්කම දැන් ලංකාවේ උපරිම හල්ලේ තියෙන මිනිස්සෙක් හිතන්නකො. ඩොලර් බිලියන 2-3ක් ඇති. ලංකාවේ තියෙන උපරිම සල්ලි තියෙන මිනිස්සෙක් ගැන මම කතා කරන්නේ. ඩොලර් බිලියන 1-2ක් තමයි ගොඩක් වෙලාට 2-3ක් මම හරියම ඉලක්ක සම්බන්ධව දන්නේ නැහැ. ඒ වගේ මට්ටමක් ඇති. තරර කියන කම්පැනි එකේ එක දවසට වෙන ලොස්ට් එක ඩොලර් බිලියන 500යි. දැන් ඕවා බලලා අර තාවකාලික මිනිස්සු ඉන්න ශනික චූන් වෙන මිනිස්සු ඉන්න මොකද්ද කරන්නේ? අන්න අර කම්පැනි මේව වුණා කියලා ඒව කරලා ඒක පරාදයි. දැන් චීනේ දිනුම් අරකයි මේකයි හෙන සංවාදයක් එදාට ලෝකෙදි. අද වෙනකොට Nvidia කම්පැනි එක මේ ලෝකේ ඉතිහාසයේ තිබිලා තියෙන පළවෙනි 5 ට්‍රිලියන් ඩොලර් කම්පැනි එක. මේ ලෝකේ ට්‍රිලියන 5ක් පන්නපු කිසිම කම්පැනියක් ඉතිහාසෙ තිබිලා නැහැ. දැන් ඒතර Nvidia දිනුම්. එහෙම බැලුවා. තමයි ඒ මොහොතවල් වල මිනිස්සු හරියට දේවල් අර්ථකථනය කරනවා. හරි අරු ඉවරයි ඌ පරාදයි ඌට කියලා වුණා ඌ ඉවරයි නෑ එහෙම නෑ ඔගේ ලයිෆ් එකේ ඒ ඩ්‍රෝබැක් එකක් එක පොඩි එකක් ඌ ඊට වඩා හොඳට ඉස්සරහට එනවා අර කැටපොලේ පිටිපස්සේ ඇදලා නෑ අතරින් උනේ ඒ තරමටනේ මේකෙන් යන්නේ ඉතින් මේ ගමන ඇතුලේ සමහරක් දැන් ඔයාටම තේරෙයි ඔයා පෙරදී වගේ ඒ පෙරදී නෙවෙයිලම මේ කතාවේ එක තැනක් ඒ තාම මුකුත් වෙලා ඉවර නෑ තාම මේක වෙන ගමන් තියෙන අරක පරාජයක් වශයෙන් මුළු ලෝකෙම දකි හැබැයි ඒක තව මාස දෙකකින් පුදුම ජයග්‍රහණයක් කරලා නතර වෙයි සමහරක් විට ඒ ඔක්කොම උනේ හොඳට කියලා ඔයා පස්සේ කල්පනා කරා එහෙම දේවල් වෙලා නැද්ද
ඒ කියන්නේ කො අරම උනේ මාර හොඳනේ මං ඒ වෙලාවේ හිතුවේ කියලා වුණා තමයි කියන්නේ. එහෙම වෙලා නැද්ද ජීවිතේ? එහෙම තැන් තියෙනවා. ඒ හින්දා අර කිසිම තැනක Tamanට තැනක දෙකක වැරදුනා කියලා ඉවරයි වෙන්නේ නැහැ. මුකුත් වෙලා ඉවර නැහැ. හැමදේම වෙන්න තියෙන්නේ තව ඉස්සරහට. ඒ තියෙන තැන ඉඳන් ඉස්සරහට වැඩ කරන්න. මොකද මේ ලෝකින්න බහුතරයක් මිනිස්සු හරිම ඇවරේජ්. උන් එදා උට පේන දේ මත ඌ දිනුන්ද ඌ පරාදයිද කියලා කියනතර ඔයාලගේ ජීවිතය ගැනත් එහෙම කියයි. අර ඌ දිනු. අරගේ පන්ති අද ළමයි නැහැ. අරගේ පන්ති අද ළමයි ඉන්නවා. ඒතර දැන් ආන් ළමයි ගොඩයි දැන් හරි. ආන් ළමයි නැහැ දැන් ඉවරයි. ඒ වගේ එදා දවසට විවිධාකාර කතන්දර මිනිස්සුන්ගෙන් ඇහි. ඔයාටමත් එහෙම හිතේ. ඒ ඔක්කොම නොදැනුවත්කමට උන් මේ මොහොත දකින්න හැටි. එහෙම නෙවෙයි ළමයි ලොන්ග් ටර්ම් දකින්න උන් දකින්නේ. සමහරක් විට ඔය වගේ ප්‍රොජෙක්ට්ස් වලදී බිලියන් ඩොලර් ඩ්‍රොප් එක ඒ මිනිස්සු මෙතනට ප්‍රෙඩික්ට් කරන්නත් ඇති සමහරක් විට. මොකද උන් දන්නවා වැඩ කළ කාලයක් තිස්සේ එහෙම තමයි දේවල් වෙන්නේ කියලා. කම්පැනිස් ඩ්‍රොප් වෙන්නම සමහරක් වෙලාවට ඉතාලම හොඳ තැන් වලට යන්න හිටපුකම. ඉතින් ඕ ගොඩාක් තියෙනවා. ඉතින් අර මොකක්වත් වෙලා ඉවර නෑ. හැම එකම ඉස්සරහට වෙන්න දෙන්න. කොයි තැන් වල වාට ඔක්කොම ඉවරයි වගේ හිතුණත් නෑ. ඉස්සරහට දේවල් සම්පූර්ණයෙන් කන පිට හැරෙන්න පුළුවන්. අපි ඒව දන්නේවත් නෑ. වැඩ කරගෙන යනවා. ඒක ඊට පස්සේ ඒ කියන්නේ ජීවිතේ සෙකන්ඩ් chance තියෙනවා කියන එක අතහැරලා දාන්න එපා කියන එක. සහ ඔය විවිධාකාර අනම්මනම් අපි පරදින තැන් අපිට වර්ධින තැන් වගේ අපිට හිතෙන ඒවා අපේ පරාජයන් අනම්මනම් අමිහිරි අත්දැකීම් විවිධාකාර දේවල් ඊළඟ කාල සීමාව තුළ එයි. ඒ අමිහිරි අත්දැකීම් ඕන එකක් ටික කාලයක් යනකොට අපිට අමතක වෙනවා කියන එක මතක තියාගන්න. ඒක සම්පූර්ණයෙන්ම මතක වෙලා යනවා කියලා මතක තියාගන්න. ප්‍රශ්න එන්න පොඩි වෙන්න පටන් ගන්න අපිට මේ වෙලාවේ සියදි මිහානි කරගෙන හිතෙන මට්ටමේ ප්‍රශ්න තව කාලයක් ගියාට පස්සේ අපිම කතා වෙලා hina වෙන ප්‍රශ්න જાතියටම අඩු වෙනවා කියලා මතක තියාගන්න. වැඩේ කියන්නේ අපි පර්මනන්ට් හානියක් කරගත්තොත් ඒක අපේ ජීවිතවලට වෙන්න පුළුවන් නැත්නම් අපේ වැඩේට වෙන්න පුළුවන්. අර ප්‍රශ්නින්ද පර්මනන්ට් හානියක් කරගත්තොත් තව අවුරුද්දක් යද්දි ප්‍රශ්නේ අමතකයි. අර හානිය ඉතාම දරුණු පසුතැවීමක් වෙලා ඉතුරු වෙනවා. ඒ නිසා ඉස්සරහා තැන් වලදී ඕගොල්ලෝ ඉතුරු කරගන්න ඒ කියන්නේ විවිධාකාරව පරදින තැන් අනිවාර්යෙන් යම් ප්‍රමාණයක් හම්බෙයි. ඔයාට නරක විදිහට මුණ දෙන්න වෙන තැන් අනිවාර්යෙන් සෑහෙන ප්‍රමාණයක් හම්බෙයි. ඒ තැන්වලදී ඒව සාමාන්‍යයි ඒව වෙනවා. ඒව යම් කාලෙකදී අමතක වෙලා යනවා. හැබැයි ඒ වෙනකන් ගොඩක් අමාරුවෙන් වැඩ කරන්න වෙයි. ඒවට ඒ අමාරු කාලයේ කොහොම හරි අද ගන්න. මොකද ඒ කාලේ වාගේ වැඩ අවුල් කරගත්තොත් ඒ ඉතුරු වෙන පසුතැවීම එන්න ලොකු වෙනවා. ප්‍රශ්නේ එන්න අමතක වෙලා යනවා. පසුතැවීම මැරණකන් එන්න මැරෙන්න ගිට්ටු වෙන තරමට තව මතක් වෙන්න පටන් ගන්නවා. අපරාධ මුළු ජීවිතේම මෙහෙමයි නේද අපි කරගත්තේ කියලා. ඒවනම් ඕගොල්ලන්ට වැඩිත් එක්ක වගේ මේ වෙලාවට. හරි කොහොම හරි අන්තිම දේවල් ටික. ඕගොල්ලෝ ඔය ඊළඟ කාල සීමාව තුළ වැඩ කරගෙන යනකොට ඔයා හරියමං දෙයක් කරන්න පටන් ගන්න මිනිහෙක් වුණොතින් ඔයාලට තේරෙන්න පටන් ගන්නවා අපිට කිසිම තැනකදී සුදු කළු උත්තර හොයන්න බැරි වෙනවා. සහ 100%ක් හැම මිනිස්සයාම සතුටු කරන්න බැරි වෙනවා කියලා. මොකක් හරි අපි කරන දේ ඇතුලේ යම් ප්‍රමාණයකට සතුටු වෙනකොට තවත් ප්‍රමාණයකට අනිවාර්යෙන් අවුලක් වෙනවාමයි. ඒ කියන්නේ හැම ප්‍රශ්නයකටම තියෙන උත්තරේ සුදුවක් කළුවක් උත්තරයක් නෙවෙයි අලු පාට උත්තර තමයි හැම ප්‍රශ්නෙටම ඉස්සරහට යනකොට ලොකු වෙනකොට හම්බෙන්නේ. ඒ කියන්නේ ඒකට අපි මේ දේ කරන එක තුලින් යම් ප්‍රමාණයක් අනිවාර්යෙන් ප්‍රශ්නයක් වෙනවා. අපි ඒ වෙලාවේ බලලා වැඩි හොඳක් වෙන්නේ මොකද්ද කියලා බලලා ඒ තීරණය ගන්න එකයි අපි කරන්න ඕනේ. ඒත් මේක ඇතුලේ ඕගොල්ලන්ට කොහොම කරත් එතනින් ඉස්සරහට එන්න කළු සුදු උත්තර. දැනට ඕගොල්ලෝගේ පොඩිකමට සමහරක් වෙලාවට ඔයාලා මේ දේවල් අර්ථ දක්වන්න බලන්න කරුව හොඳයි, අරුව නරකයි. ඒ වගේ තමයි අර්ථ දක්වන්නේ. හරි දැන් සරලව ඒ කියන්නේ තමයි අපි කොහොමත් අපි වෘත්තීන් සම්බන්ධව නම් අපි දන්නේම නැහැ. අතන අනුන්ගේ වෘත්තීන් ගැන අදහස් දක්වන්න යන්න එපා මං කියන්නේ. ඒ කියන්නේ අපි විවිධාකාර පොලිසියට බයිනවනේ අපි. සමහරක් වෙලාවට දැන් අපි බයින විවිධාකාර බොහොම ජනප්‍රිය සංසිද්ධියක් තියෙනවා. ට්‍රැෆික් ලයිට් වෙනකොට පොලිසිය හිටියොත් ට්‍රැෆික් වැඩි වෙනවා කියන එක. ට්‍රැෆික් එහෙම හදාගත්ත එකක් තියෙනවා. හරි. ඒ කියන්නේ ඒ වගේම හැදෙන්න විවිධාකාර හේතුත් තියෙනවා. හැබැයි අත්‍තරම සමහරක් වෙලාවල් වලට ඒ කියන්නේ ඒක එහෙම වෙනවා කියලා දැන නමුත් යම් පැත්තක ට්‍රැෆික් අඩු කරන්න තියෙන උමනාවට හිතලා තමයි ඒගොල්ලෝ ඒක කරන්නේ. කාඩ් මාක් කරද්දි කාඩ් මාක් කරන එක වට බයිනෝ කාඩ් එක ගෙනල්ලා නැහැ කියලා දැන් බයිනෝ හොඳටම බයිනෝ වැල්ලා ඒක ඇතුළට දාන්න දැන් ඉතින් ඔයා කල්පනා කරලා බලන්න ඉතින් එක දවසක් කාඩ් එක ගේන්න බැරි වුණාට මාව දැම්මේ නැහැනේ ක්ලාස් එකට මොනවද වෙන්නේ උට ඇඟෙන් ගැටයක් කරනද මම ක්ලාස් එකට ඕමනේ ඔයා දකින්න කතන්දරේ හැබැයි මෙතන ප්‍රශ්නේ මේ මිනිස්සයාගේ වෘත්තිය එක නෙමෙයි එයාට දවසකට ළමයි 50ක් විතර එනවා ඔය වගේ දේවල් කිය ඒ එන 50 30ක් 40ක් විතර බොරු කියන්නේ සමහරක් කෙවුන් පන්ති කාඩ් print කරගෙන එනුම් හම්බෙලා තියෙනවා ඒතර ඒ මිනිස්සයාගේ වෘත්තිය ඒක ඒතර ඒක ඇතුලේ යාට ඔය වගේම අඬාගෙන එන හෙන බොරුකාරයෝ ගොඩකොත් හම්බෙලා තියෙනවා. ඒතර එයා කොහොමද ඔයා කියන කතාව බොරුද ඇත්තද කියන එක දන්නේ. ඒතර එතනදී ඔයාට පේන්නේ ඔයාගේ ඇට් එක විතරයි. අනිත් මිනිස්සුන්ට පේන්නේ ඊට වඩා සම්පූර්ණ වෙනස් එකක්. සාදෙන් සරල බොහොම ඒ කියන්නේ එක එක මිනිස්සුන්ගේ වෘත්තිය ඇතුලේ ඒ කියන්නේ මිනිස්සුන්ගේ වෘත්තීන් ගැන නම් දන්නේ නැත්නම් කියවන්න යන්න එපා. අනුන්ගේ රස්සාවල් ගැන කියවන්න යන්න එපා කොයි වෙලාවක. දැන් සරලව අපි බෝඩ් වල ලියනකොට එතනක පන්ති වල පිටිපස්සට පේන්න දෙනවා ළමයි නිතර කියන එකක් තියෙනවා පිටිපස්සට පේන්නේ නැහැ ලොකුවට ලියන්න කියලා. පිටිපස්ස මම මේ කලින් සමහරට ඔයාලට කියන්නේ පිටිපස්සට පේන්නේ නැතිනම් අපි ලොකුවට නෙවෙයි පොඩිවට ලියන්න. පිටිපස්සට පේන්නේ නැති වෙන තරමට අපි කරන්න ඕනේ අකුරු අතර තියෙන ગેප් එක අඩු කරලා එක කැමරා ෆ්‍රේම් එකකට පුළුවන් තරම් කැරක්ටර්ස් ගන්න කහුවෙන්න හදලා කැමරා එකෙන් zoom කරලා දෙන එක. මොකද ලොකුවට ලිව්වොත් වෙන්නේ කැමරා එකට අල්ලන්න පුළුවන් චුට්ටයි. ඒ චුට්ට ඇතුලේ බයන්නයි කයන්නයි මොනවා හරි අකුරු දෙක තුනක් විතරයි තියෙන්නේ මුළු ගාන නැහැ.
ළමයෙකුට බෝඩ් එකක් බලන්න ගානක් හදද්දි ගාන තියෙන්න බෑ. ගානේ පියවර